සභාවට ගිහිල්ලා ඉවර වෙලා කඩේ වැඩ කරලා එහෙම මගේ පිළිගැනීමක් තිබ්බා. ඒක ඉවරලා ඔෆිස් එකට යනකොට මේ NPP එකේ ආධාරකරුවෝ ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ අද සභාවේ. ඒගොල්ලෝ මම ඔෆිස් එකට යන තැන බීලා මගේ කඩේ ගාව ඔෆිස් එක ගාව ආයේ ඇවිල්ලා මගේ වීදුරුව ගාව රැතිඤ්ඤ දාලා මට කුණු අරපෙන් හදටම වැන්නා. ඊට පස්සේ ඒක මාත් එක්ක ආපහු අනිත් අපේක්ෂිකාව එක රෙකෝඩ් කරා. රෙකෝඩ් කරනකොට මගේ ෆෝන් එක උදුරලා ආවා. උදුරන්නේ ඇවිල්ලා මම ඔෆිස් එක යන තැනට මට හදටම ගැහුවා. කොණ්ඩේ ඇදලා මට මූණට ගෑවලා බිම නැවල ගැහුවා. ඊට පස්සේ මම රණ්ඩුව නවත්ත ගන්න පාරේ එතන බෝතලයකුත් කැඩුවා. මන් දන්නේ මොකක්ද හරියට උනේ කියලා. ඊට පස්සේ මට මතක මගේ මහත්තයාට ආරංචි වෙලා එයා දුවගෙන ආවද කොයිද යට ගැහුවා. මං හිතන්නේ රණ්ඩුවට මම එනම් පාරේ වාහනයක නැගලා මට අමාරුයි. මං ඉස්පිරිතාලේ ආවා.